Hi guys. ඇත්තටම මට අද හම්බුණා මෙන්න මේ පොඩි item එක. මම මේක හැදුවා. ඒතකොට මට හිතුණා තව ටිකක් හදන්න ආසයි කියලා. So I got another 3. So අපි බලමු කොහොමද මේ ටික හදාගන්නේ කියලා මම අද හිතුවා lion හදන්න. මං ගාව අර මේ flamingo හදපු වීඩියෝ එක නම් නැහැ. මම මේක නිකන් just for fun හැදුවේ දැන්. මම මේක හිතුණා නිකන් පොඩ්ඩක් record කරලා දාන්න කියලා. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. මේක මෙන්න මේ වගේ චූටි කෑලි ටිකක් එන්නේ. ඔයගොල්ලන් ලෙගෝ වගේ try කරලා තියෙනවා නම් දන්නවත් ඇති. හැබැයි මේක පොඩි ළමයින්ගේ item එකක් වෙන්න ඇති but it's really fun. අපිට නිකන් අර මේ හොඳට concentration වැඩි කරගන්න වගේ හොඳයි. ඔයාලා try කරලා නැත්නම් try කරන්න. මම වගේ මේ වගේ චූටි දේවල් try කරන කට්ටිය ඉන්නවනම් අල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. පේනවනේ මෙන්න මේ වගේ චූටි කෑලි ගොඩක් තියෙනවා. මේක අර පොඩ්ඩක් සෝට් අවුට් කරලා ගන්න ඕනේ. මම දැන් මේ try කරනවා මේක සෝට් කරගන්න. බලමු කොහොම කරයිද කියලා. ඔන්න ඔය වගේ ලොකු කෑල්ලක් එන ඒකේ තමයි ස්ටෑන්ඩ් එක වගේ. කියන්නේ ලයන්ව තියන්න ඕන විදිය තියෙන්නේ. ඔන්න මේ පේනවා නේද? අන්න ඒ වගේ ඒගොල්ලන් පෙන්නලා මෙන්ෂන් කරලා තියෙනවා මෙන්න මේ වගේ කැලි ටිකක් තමයි මේකේ තියෙන්නේ කියලා. අපි දැන් මේක සෝට් කරගමු. ඒකට අපිට ඊසි ගන්න ඕන ඒවා ටික දන්නානේ. නැත්නම් මේක අර තනින් හොන්න ගියාම පොඩ්ඩක් අමාරුයි. දැන් මෙහෙම කරාම it's easy. ඇත්තටම මට මේ වගේ එකක් මම දකින්න හම්බුණා කසින් කෙනෙක්ගේ බබෙක් හැදුවා. සෝ මට ඒකට මාර ආස හිතුණා. මම දන්නේ ඕගොල්ලත් ඒ වගේ කියන්නේ try කරන්න ආසද කියලා. එයා කියන්නේ මේක නම් මේ චූටි එකක්. සෝ මම just try කරන්න ගත්තේ. මොකද ලොකු එකක් කරගෙන මට concentrate කරගන්න බැරි වුණා. ඒක අපරාධනේ. But I'll try to find a big one next time. But for now, I just thought of doing things like these ones, little ones. මේ වගේ මම මේක සූට් කරගෙන යනවා. ඔයාලට පේනවනේ. ගේ චූටි ඒවත් තියෙනවා. කියන්නේ එක different sizes වලින් තියෙන්නේ. නිකන් colors වලින් different. මේකේ නම් තිබ්බ yellow, brown and black. I white උත් තිබ්බ මම හිතන්නේ. ඔව්. Harry, all good. දැන් මම සෝට් කරගෙන ඉවරයි. දැන් අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් කොලෙත් අරගෙන අපි යන් ෆස්ට් ස්ටෙප් එක කරන්න. දැන් මම ගන්නවා දැන් ෆස්ට් ස්ටෙප් එකේ ඒගොල්ලන් මෙන්ෂන් කරලා තියෙනවා මෙන්න මේ කැලි ටික ඕගොල්ලන් ගන්න ඕනේ කියලා. සෝ මම ඒ ටිකත් අරගෙන ලෑස්ති කරගන්නවා. එතකොට ඊසිනේ. දැන් මේ තියෙන මම මේ ෆස්ට් ස්ටෙප් එකට ඕන කැලි ටික ලාස්ති කරගත්තා. සෝ ඒක හිමින් චූටි කැලිනේ තියෙන්නේ. පොඩ හිමින් කරන්න ඕනේ. බලන්න මම පෙන්නන්න ඕගොල්ලන්ට මේ මුල කැල්ල හදුවම කොහොමද ආවේ කියලා.
අම්මෝ ඔන්න යන්දන් හරි මං ෆස්ට් ස්ටෙප් එකේ කෑල්ල හදාගත්තා මේ දැන් බලමු අපි සෙකන්ඩ් එකට මොනවද ඕනි කියලා ටිකක් ලෑස්ති කරගමු මෙතන තියෙන ටිකෙන් මං ෂේප් එකේ මේ ටිකක් සූට් කරලා ගන්නවා දැන් මම ෂේප් එකේ ටිකක් ගොඩක් කියන්නේ මේකෙන් ටිකක් ඉවර කරගෙන තින්නේ. දැන් මම හිතන්නේ සිංහයාගේ ඇස් දෙක මම දානවා. මම හිතන්නේ තව ටිකයි මොකද දැන් එයාගේ මූණ මේ බලන්න ෂේප් එකේ තියෙනවානේ. අපි next step එකට යමු.
දැන් මෙයාගේ ෆේස් එක නම් ගොඩක් දුරට හරි. දැන් අපි යමු එයාගේ කකුල් ටික හදාගන්න. මේකේ මේ කකුල් 4ක් එන්න චුටි චුටි හදාගන්න ඕනේ. ඒක එච්චර අමාරු නෑ ෂේප් එකේ කරගන්න පුළුවන් ඉතින්. So මෙන්න මේ වගේ තමයි මම හදාගත්තට පස්සේ කකුල් 4 අපි මේක සෙට් කරලා බලමු. ඕකේ ටඩා! මේ ඉන්න දැන් ෂේප් එකේ සිංහෙක් වගේ. අපිට තව චුට්ටයි තියෙන්නේ කොහොම හරි කරගන්න. ටිකක් ටට්ටක් ගාලා කරමු. දැන් නම් ෂේප් එක ඉවරයි. But I don't know why some of these little pieces are left. I think it's almost done. දැන් අපිට මේ ස්ටෑන්ඩ් එකට පොඩ සෙට් කරන්න තමයි තියෙන්නේ සිංහව ලස්සන්ට. සිංහෙක් වගේ පේන්න. Let's see. චුට්ටක් ඉතේ කකුල් නිසා අමාරුයි. But මම ෂේප් එකේ මැනේජ් කරගත්තා. Okay. දැන් හරි. පේනවා නේද මු සිංහෙක් වගේ. දැන් මගේ ෆ්ලැමින්ගෝයි ලයන්. ඒස ඔයගොල්ලත් මේ වගේව try කරලා බලන්න නිකන් ඉන්න වෙලාවට. ඒක ඇත්තටම මාර ෆන් එකක් තියෙනවා. And guys, මේ මගේ lion and this is my flamingo and අපි ආයි වීඩියෝ එකකින් හම්බෙමු මේ දෙකත් හදන්න බලාගෙන. So that's it, bye.